අපි ඊයේ දවසේ අපි මෙනෙහි කෙරුවේ අපි ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවලිය ඉගෙන ගන්නට අවශ්‍යයි. ඒ ඉගෙන ගන්න ව්‍යවස්ථාවලිය අපි පිළිපදින්නට ඕන. ඒ පිළිපැදීම තුළ අපිට ආරාධනා කරනවා ඒක තව කෙනෙකුට උගන්වන්නට. ඒ නිසා මේක ඊටමත් අත්‍යවශ්‍ය දෙයක් ඔබේ මගේ ජීවිතයේ සිද්ධ කරන්නට ඕන. අපි ස්වාමින් වහන්සේගේ වචනය තුළ ඒ ආකාරයෙන් ජීවත් වෙද්දී ඒ ස්වාමින් වහන්සේ ඒ වචනයට අනුගතව තමන්ගේ ජීවිත ගත කරන සියලු දෙනාම තමන් වෙත කැඳවනු ලබනවා. ඒ කැඳවනු ලබන හැම කෙනෙකුටම ඔහුගේ ජීවිතය හෝ ඇගේ ජීවිතය තුළ කළ යුතු නිසි කාරණාවක් තිබෙනවා. ඇය හෝ ඔහු කරන්නට අවශ්‍ය කරන දෙයක්. එතකොට ඒ කාරණාව ඔවුන්ගේ ජීවිතයන් වල සිද්ධ කරන්නට යද්දී ජීවිතේ පසුබැසීම් අනන්ත අප්‍රමාණව අත්දකින්නට පුළුවන්. ඒ වගේම වරදින තැන් අනන්ත අප්‍රමාණව දකින්නට පුළුවන්. ඒ වගේම කර කියා ගන්නට දෙයක් නැතිව අසරණ වෙන තැන් අනන්ත අප්‍රමාණව දකින්නට පුළුවන්. හැබැයි මේ ස්වාමින් වහන්සේ යම් කෙනෙකුව ඒ කාරණාවකට යම් කිසි දෙයකට කැඳවද්දී ඒ ස්වාමින් වහන්සේ ඔහුගේ හරි ඇයගේ හරි ජීවිතය දේව සුරක්ෂිත බව තුල සහතික කරනවා. දේව සුරක්ෂිත බව තුල සහතික කරනවා. එනිසා ඒ දේව සුරක්ෂිත බව තුල ස්වාමින් වහන්සේ එතුමානන් කැඳවන සියලුම දෙනාවම සහතික කරනවා නම් ඒ දේව සුරක්ෂිත භාවයට ඔබේ මගේ ජීවිතයේද ඇතුළත්. හැබැයි අපි හරි ලේසියෙන් අමතක කරන දෙයක් තමයි ස්වාමින් වහන්සේගේ දේව සුරක්ෂිත භාවය. ඒ ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳෙව්වා නම් ඒ ස්වාමින් වහන්සේ කැඳවීම තුල කරන්නට අවශ්‍ය කරන දේවල් එතුමානෝ අනිවාර්යයෙන්ම සපයනවා. හැබැයි අපි මේක විශ්වාස කරන්නේ නැහැ ප්‍රේමන්තිනි. හේතුව අපිට ලොකු අත්දැකීමක් නැහැ. අත්දැකීමක් ලබන්නට අපි සූදානම් නැහැ. ඒ ස්වාමින් වහන්සේගේ දේව සංරක්ෂණය. අපි පුරුදු වෙලා ඉන්නේ අපේ ස්වකීය ශක්තියෙන් ගොඩක් දේවල් කරගන්නට. මට පුළුවන් විදිහට මම මේ දේවල් කරනවා. මට පුළුවන් ආකාරයට මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කරන්නට දෙයක් නැති වුණොත් මම කොහොම හරි කරනවා ඒක. මොන ක්‍රමයකින් හරි. ඒක හරි මාර්ගය වේවා, වැරදි මාර්ග වේවා කොහොම හරි මම මේක කරනවා. ප්‍රේමතෙනි ස්වාමින් වහන්සේව ඒ ස්වාමීන් වහන්සේගේ දේව සුරක්ෂිත භාවය විශ්වාස නොකිරීම තමයි මේ හැම කඩා වැටීමකටම හේතු වෙන්නේ. එනිසා ඔබ මම එතුමානන්ට ආරාධනා කරනවා නම් මේ පාස්කුවේදී අපි ඊතර වෙද්දී එතුමානන්ගේ මන්දිරය ඔබේ මගේ ජීවිතයන් තුළ ගොඩනගන්නට කියලා. එහෙනම් අපිට තිබෙන එකම හයිය ඒ දේව සුරක්ෂිත භාවය තමයි. එනිසා අපි අද බලන්නට යනවා මොකද්ද මේ දේව සුරක්ෂිත භාවය. ප්‍රේමතිනි මේ දේව සුරක්ෂිත භාවය ගැන කල්පනා කරද්දී මේ දේව සුරක්ෂිත භාවය ඔබේ මගේ බුද්ධියට ගෝචර වෙන මට්ටමින් එහා තිබෙන්නේ. අපි සුරක්ෂිත භාවයක් කියන දෙයක් ගැන හිතද්දී අපිට දැනෙන තේරෙන මාර්ගයන් ගැන තමයි අපි හිතන්නේ. ඒක මෙහෙම වුණොතින් මේ ආකාරයෙන් සිද්ධ වෙන්නට පුළුවන්. මම මෙහෙම හිටියොතින් මට මේ මාර්ගයේ ගමන් කරන්නට පුළුවන්. අපිට දැනෙන තේ. හැබැයි යෙසායා 55 වෙනි පරිච්ඡේදයේ 8 ඉඳන් 9 බොහොම ලස්සනට කියනවා ඒ ස්වාමින් වහන්සේ කොහොමද ඔබේ මගේ ජීවිතයන් මෙහෙවන්නට යන්නේ කියලා. අපි සමන් දෙමු එකට. සමිඳුන් වන මම මෙසේ පවසමි. මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. අහස පොළවට වඩා බොහෝ ඉහළින් නැතිසේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ගය උසස්ය. නුඹේ සිතුවිලි වලට වඩා මාගේ සිතුවිලි බොහෝසේ උසස්ය. එනිසා ප්‍රේමවන්තනි ස්වාමින් වහන්සේ මේ දේව සුරක්ෂිත භාවයට අපිව කැඳවද්දී ඒකට නතු වෙන්නට කියලා ආරාධනා කරද්දී ඒ ස්වාමින් වහන්සේ මතක් කරනවා අපිට මේ දේව සුරක්ෂිත භාවයට නතු වෙන්නට නම් ඔබ මම හිතන මාර්ග සිතුවිලි වලට වඩා යහා ගිය දෙයක් තියෙනවා. ඒක අපි හිතන ක්‍රමවේදය නෙමෙයි. අපිට ගෝචර වෙන ක්‍රමවේදය නෙමෙයි. ඒක ස්වාමින් වහන්සේගේ ක්‍රමවේදයක්. එනිසා ඒ ක්‍රමවේදය අපිට නොතේරුණත් ස්වාමින් වහන්සේ දේව සුරක්ෂිතභාවය නිරන්තරයෙන්ම ඔබේ මගේ ජීවිතයන් වලට දානය කරනවා. ඒකයි මේ ගොඩනැගීම තුළ ස්වාමින් වහන්සේ පෙන්වන්නේ මේ පොළවේ පරමාධිපත්‍ය තියෙනවා කියලා හිතන අධිකාරී බලය තියෙනවා කියලා හිතන රජවරුන් ස්වාමින් වහන්සේ පාවිච්චි කරනවා
මේ තමන්ගේ ජනතාවව පෝෂණය කරන්නට. හිතන්න පර්සියාවේ සයිරස්. ප්‍රේමවන්තනි පර්සියාවේ සයිරස්ව ස්වාමින් වහන්සේ යොදාගනිද්දී යෙසායා බොහොම පැහැදිලිවම කතා කරනවා 45 වෙනි වගන්තිය. යෙසායා 45 වෙනි වගන්තිය. 45 වෙනි වගන්තියේ 1 ඉඳන් 3. සමිඳුන්ගේ අභිෂේකයෙන්ලත් රජ්ජුරුවෝ සයිරස්ය. ජාතින් යටත් කිරීමටත් රජවරුන්ගේ බලය බිඳීමටත් සමිදානෝ ඔහු සහයට ගස්සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිදානෝ විවෘතව තබනසේක. එතුමානෝ සයිරස්ට මෙසේ වදාළසේක. මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට ලෝකඩ දොරටු බිඳ දමා යකඩ අගුල් කඩා දමන්නෙමි. ප්‍රේමතනි මේ සයිරස් කියලා කියන්නේ පර්සියාවේ රජ. පර්සියානුවරු කියලා කියන්නේ මේ යාවේ දෙවි සමිදානන් වහන්සේව දන්නේ නැති ජනතාවක්. හැබැයි ඒ ස්වාමින් වහන්සේ ඒ විජාතිකයන්ව සහ විජාතිකයන්ගේ රජවරුන්ව යොදා ගන්නවා තමන්ගේ ජනතාවව යහමඟට ගන්නට. තමන්ගේ ජනතාවව පෝෂණය කරන්නට. හරියට නෙබුකද්නසාර් රජතුමාන්ව යොදා ගන්නවා ස්වාමින් වහන්සේ තමන්ගේ ජනතාව විප්‍රාසයට අරගෙන යන්න. ඒ විප්‍රාසගත වෙලා ඉන්න ඒ ජනතාවව තමන්ගේ දේශේ කරා අරගෙන යන්නට සයිරස් යොදා ගන්නවා. ඒ වගේම අපි දකිනවා මේ අපි කියවන්නේ අර්තක්ෂස්ථා රජතුමා මේ සයිරස්ගෙන් පස්සේ පත්වෙච්ච කෙනා කොහොමද සමිදානන් වහන්සේ යොදාගන්නේ තමන්ගේ ජනතාව පෝෂණය කරන්නේ. අපි වේලස්සනින් මෙනෙහි කෙරුවා ප්‍රේමාන්තනි මේ අර්තක්ෂස්ථා රජතුමාව කොහොමද මේ විජාතිකයෝ විශේෂයෙන්ම සමරිතානුවරු තමන්ට මේ ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව පාවිච්චි කරන්නේ. වැරදි ලිපියක් ලියනවා වැරදි තොරතුරු දාලා අර්තක්ෂස්ථා කියනවා මේ කටයුතු නතර කරන්නට කියලා. හැබැයි ස්වාමින් වහන්සේ මේ විජාතික රජවරුන්ව පාවිච්චි කරනවා තමන්ගේ ජනතාවව මෙහෙවන්නට. ඒ විතරක් නෙමේ ප්‍රේමාන්තනි. මේ ජනතාව මේ තමන්ගේ ගොඩනැගීම සමිදානන් වහන්සේගේ මන්දිරය ගොඩනගන්නට යද්දී අර විජාතික රජවරුන් හරහා ඒකට අවශ්‍ය කරන වස්තුව හැම දෙයක්ම ඒ ස්වාමීන් වහන්සේ සපයනවා. එනිසා අපි හිතාගෙන ඉන්නවා නම් මේ ලෝකයේ තුල මේ පරමාධිපත්‍ය බලය ඔවුන් තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. ව්‍යාපාරිකයෝ වෙන්නට පුළුවන්, ධනවතු වෙන්නට පුළුවන්, දේශපාලඥයෝ වෙන්නට පුළුවන්, රජවරු වෙන්නට පුළුවන්. අපි හිතනවා ඔවුන් අපිට විරුද්ධයි. ඔවුන් අපිව විනාශ කරනවා. හැබැයි අපි විනාශ කරනවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ව පවා ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම ස්වාමින් වහන්සේගේ සැලැස්ම තුල එතුමානෝ යොදා ගන්නවා. ඒ නිසා ප්‍රේමවන්තයනි මතක තියාගන්න සදාතනික සතුරෝ නැහැ. සදාතනික සතුරෝ නැහැ. අපි සූදානම් නම් අපේ ජීවිතයේ සමිදානන් වහන්සේගේ සංරක්ෂණයට ඒ බාර කරන්නට ඒ ස්වාමින් වහන්සේ අපි එක වරකදී අපේ හතුරෙක් අපේ විරුද්ධවාදියෙක් කියලා හිතාගෙන හිටපු මිනිස්යාවම යොදා ගන්නට පුළුවන් නැවත ඔබේ මගේ ජීවිතේ පෝෂණය කරන්නට. තවත් සමහර වෙලාවට අතීම දුර්වල කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා හිතන මිනිස්සුන්ව පවා. නිකම්ම හිතන්න දීවරෙක් වෙච්ච පේදුරුව ස්වාමින් වහන්සේ ඒ පේදුරුගේ කර මත තබන බර තමන්ගේ රාජ්‍යය යතුරු බාර දෙනවා. ස්වර්ග රාජ්‍ය යතුරු බාර දෙනවා. ඒ නිසා මේ දේව සංරක්ෂණය ප්‍රේමන්තේනි අපිට අමතක වෙච්ච දෙයක්. ඒ දේව සංරක්ෂණය තුල අද අපිට ඒ ස්වාමීන් වහන්සේ උගන්වනවා මේ ලෝකයේ තුල පරමාධිපත්‍යයේ බලයට පවා එතුමානෝ පාවිච්චි කරනවා එතුමානන්ගේ ජනතාවව පෝෂණය කරන්න. අපිට තියෙන්නේ යැපෙන්නට විතරයි. අපිට තියෙන්නේ යැපෙන්නට විතරයි. එතකොට මේ දේව සංරක්ෂණය අපිට තවත් අහිමි වෙන වෙලාවක් තමයි ප්‍රේමාන්තෙනි අපි ඒ ස්වාමින් වහන්සේත් එක්ක තියෙන ගෙවිසුමට අපි විශ්වාසවන්ත නැහැ. අපි හැමතිස්සෙම ආත්මාර්ථකාමී වෙනවා. අපි හැමතිස්සෙම කුහකකම් කරනවා. අපි ඒ ස්වාමින් වහන්සේට හැමතිස්සෙම අකීකරුකම් කරනවා. හැබැයි දේව සංරක්ෂණය තුල තිබෙන ලස්සන දේ තමයි අපි කොච්චර එතුමානන්ව ප්‍රතික්ෂේප කෙරුවත් අපි කොච්චර එතුමානන්ව සැක කෙරුවත් ඒ ස්වාමින් වහන්සේ මේ ගිවිසුමට Taman ඔබත් මාත් එක්ක ගොඩනගන සම්බන්ධතාවයට විශ්වාසවන්තයි ප්‍රේමන්තයනි. ඒ නිසා කිසිම වෙලාවක ඒ ස්වාමින් වහන්සේ අපිව අතහරින්නේ නැහැ. අපි අතහරින වෙලාවල් තියෙනවා.
අපි එතුමාණන්ව මග හැරපු වෙලාවල් තියෙනවා. අපි එතුමාණන්ව පාවා දුන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. හැබැයි එතුමාණෝ අපිව මග හරින්නේ නැහැ. එතුමාණෝ අපිව අතහරින්නේ නැහැ. එතුමාණෝ අපිව පාවා දෙන්නේ නැහැ. මොකද එතුමාණන් තමන්ගේ මේ සම්බන්ධතාවයට නිරන්තරයෙන්ම විශ්වාසවන්තයි ප්‍රේමාන්තයනි. ඒ නිසායි අපි දකින්නේ මේ ඉස්රාට ස්වාමින් වහන්සේගේ ආරාධනයත් එක්ක ඔහුව යවද්දී ඒ ස්වාමින් වහන්සේ ඔහුව ඒ ජනතාව පෝෂණය කරන්නට මේ ගොඩනැගීම සිද්ධ කරන්නට මහා වස්තු සම්භාරයක් ඔහුත් එක්ක යවනවා. ඒක සඳහන් කරලා තියෙනවා පිටි, තෙල්, වයින්, තිරිගු මේ වගේ ගොඩාක් දේවල්. ඒතර ස්වාමින් වහන්සේට අකීකරු වෙච්ච ජනතාවක් මේ ඉන්නේ. එතුමාණන්ව ප්‍රතික්ෂේප කරපු ජනතාවක් මේ ඉන්නේ. හැබැයි එහෙමයි කියලා ස්වාමින් වහන්සේ මේ ගොඩනැගීම සිද්ධ කරද්දී එතුමාණන්ව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ප්‍රේමාන්තයනි. ඔබේ ජීවිතේට මේක අයිති කරගන්න. අපි අකීකරුකම් කරන්නට පුළුවන්. අපි ඒ ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. අපි ඒ ස්වාමින් වහන්සේව මගහැරලා යන්නට පුළුවන්. හැබැයි එතුමාණෝ අපිව අතහරින්නේ නැහැ. මොකද නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදය 6 ඉඳන් 4 වෙනකන් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මට පූජක රාජ්‍යයක්ද කැප වූ ජනතාවක්ද වනු ඇත. නුඹලා මාගේ ගිවිසුම පිළිපදින්නේ වුණා සියලු සෙනග අතරින් නුඹලා මට අයිති වනු ඇත. ප්‍රමතනි අපි එතුමාණන්ට කැපවෙච්ච ජනතාවක් කිසිම වෙලාවක ඒක අමතක කරන්නට එපා. අපි මේ සම්බන්ධතාවයේ කඩාගෙන එතුමාණන්ට අකප දේවල් අපි ඕන තරම් කරනවා. හැබැයි එතුමාණෝ තමන්ගේ ගිවිසුම කිසිම වෙලාවක කඩන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ ගිවිසුම තුල ස්ථීර වෙනවා නම් ඒ ස්වාමින් වහන්සේව අපි විශ්වාස කරනවා නම් අපි පිළිගන්නට සූදානම් නම් මම එතුමාණන් වෙනුවෙන් වෙන් කරපු කෙනෙක් කාඩෝ ශුද්ධ වූ දෙයක් වෙනුවෙන් ස්වාමින් වහන්සේ වෙනුවෙන් වෙන් කරපු පුද්ගලයෙක්. එහෙනම් ස්වාමීන් වහන්සේ කියනවා දිවිතීය නීති සංග්‍රහයේ 30 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 10ට සම්පූර්ණයෙන්ම කියනවා කීකරුකම තුල කොහොමද අපි ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය දිනා ගන්නට යන්නේ. මේ ආශිර්වාදය ඇවිල්ලා වෙන මුකුත් නෙමේ ප්‍රේමාන්තේනි. දේව සංරක්ෂිත භාවය. අපි අපේ තිබෙන අකීකරුකම් අතහැර දාලා ඒ සම්බන්ධතාවය තුල එතුමාණන්ගේ වචනයට කීකරු වෙද්දී එතුමානෝ අනික් ජාතීන් අතරේ ඔබව මාව සුවිශේෂී කරලා අරගෙන අසාමාන්‍ය විදිහට ඔබේ මගේ ජීවිතය ආශිර්වාද කරනවා. ඔබේ මගේ ජීවිතය ආශිර්වාද කරනවා. ඒ නිසා අපිට කරන්නට තියෙන ප්‍රේමවන්තේනි එතුමාණන් තුල යැපෙන එකයි. අපිට කියන්න තියෙන එතුමාණන්ව විශ්වාස කරන එකයි. හැබැයි අපි කරන්නේම නැත්තේ එතුමාණන් තුල යැපෙන විශ්වාස කරන එකයි. අපි කරන්නේම නැත්තේ ඕක අපේ ජීවිතයන් වල. ඒ වගේම ස්වාමීන් වහන්සේ විවිධාකාර පුද්ගලයෝ ප්‍රේමන්තෙනි මේ දේව සංරක්ෂණය තුල අපිට අත්දකින්නට පුළුවන් දේවල්. විවිධාකාර පුද්ගලයෝ ඒ ස්වාමීන් වහන්සේ යොදා ගන්නවා. දැන් අපි මේ කියවන ඉස්රා ආරුන්ගේ පරම්පරාවෙන් එන පූජක පරම්පරාවෙන් එන ඉස්රා. හැබැයි ඔහු නීතිවිදයෙක්. ව්‍යවස්ථාව පිළිබඳව හොඳටම දන්න කෙනෙක්. එතකොට මේ ස්වාමින් වහන්සේ ඒ පුද්ගලයාව යොදා ගන්නවා තමන්ගේ ජනතාව පෝෂණය කරන්නට. තමන්ගේ ජනතාව ගොඩනගන්නට. හිතන්න මෝසෙස්ව තෝරා ගන්නවා ස්වාමින් වහන්සේ තමන්ගේ ජනතාවව බලවන්ත කරන්නට, බලවත් ජාතියක් බවට පත් කරන්නට. දාවිත්ව ස්වාමීන් වහන්සේ තෝරා ගන්නවා තමන්ගේ ජනතාව ශක්තිමත් කරන්නට, රාජ්‍යයක් බවට පත් කරන්නට. එනිසා අපිට බෑ කිසිම වෙලාවක කියන්න ඒගොල්ලෝ අපි ගැන හොයන එකක් නෑ. එයාට මාව දැනෙන එකක් නෑ. අපි දන්නේ නැහැ ස්වාමින් වහන්සේ කාව තෝරගනීවිද කියලා. අපි දන්නේ නැහැ ස්වාමින් වහන්සේ කවුරු හරහා මගේ ජීවිතයට මේ වරප්‍රසාද අරන් එයිද කියලා. අපි දන්නේ නැහැ. හැබැයි දේව සංරක්ෂණය තුල එතුමානෝ විවිධාකාර පුද්ගලයෝ අපේ ජීවිතයන් වලට එවනවා ඔබව මාව නැවත ගොඩනගන්නට. ප්‍රේමන්තනි අපි ආස කරන පුද්ගලයෝ ඉන්නවනේ අපේ ජීවිතයන් වල. අපි දැන් ගත්තොත් දේශපාලඥයන්ව අපිට හිතෙන්නට පුළුවන් මේ ඉන්නේ නරකම දේශපාලඥයා කියලා. අපිට එහෙම කියන්නට බෑ ප්‍රේමවන්තයනි. ස්වාමින් වහන්සේගේ තෝරා ගැනීම හරි අමුතුයි. ඊශ්‍රායල් වරු අපිට රජෙක් ඕන කියලා කියද්දි ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් පත් කරගන්න. ඔවුන් පත් කරගත්තේ ඔවුන් අතර හිටපු හැඬි දැඩිම බලවන්තම
ශක්තිවත්ම කෙනාව සාවුලුව. හැබැයි ඉන්නතුර ස්වාමින් වහන්සේ තෝරද්දි කවද තේරුවේ බොහොම කෙසක දුර්වල බැටළුව බලාගන්න පුංචි කොළු ගැටෙක්ව. ස්වාමින් වහන්සේ කවුරු තෝරා ගනීවිද දන්නේ නැහැ. ඔබව මාව ගොඩනගන්නට. එනිසා ඔබේ වගේ ජීවිතයේ හම්බ වෙන හැම පුද්ගලයෙක්ම අවස්ථාවක් අපිට ඒ ස්වාමින් වහන්සේගේ දේව සංරක්ෂණය අත්දකින්නට. අපි මේ පුද්ගලයන් මට හරි නැහැ. එයා මම හිතන ටයිප් එක නෙමෙයි. එයාගේ විදිහට මම කැමති නැහැ. අපි එහෙම මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන්නට ගියොතින් අර දේව සුරක්ෂිතභාවය දේව සංරක්ෂණය අපි නැති කරගන්නේ. ඊශ්‍රායල් වරු හිතුවනම් අර්තෂ්ටාගේ උදව් අපිට ඕනේ නැහැ. සයිරස්ගේ උදව් ඕනේ නැහැ. අපිට මෙසායා එනවා මෙසායා එනකන් අපි මෙහෙමම ඉන්නවා කියලා කවදාවත් ගුණ නැගීම සිද්ධ කරන්නට හම්බ වෙන්නේ නැහැ ප්‍රේමන්තේනි. ඒ නිසා අපි දන්නේ නැහැ ස්වාමින් වහන්සේ ඔබව මාව ගොඩනගන්නට කාව තෝරගෙනද කියලා. අපේ මති මතාන්තර වෙනස් වෙන්නට පුළුවන්. අපිව ගොඩනගන්නට පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්න පුද්ගලයන්ගේ ස්වභාවය නොවෙන්නට පුළුවන් ස්වාමින් වහන්සේ තෝරගන්න කෙනා. හැබැයි එතුමානන්ට සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම ඔබේ මගේ සැලැස්මවල් වගේ නෙමෙයි. ඒක ඊටමත් උසස් සැලැස්මක්. ඒ නිසා අපිට විශ්වාස කරන්නට වෙනවා. ඒ ස්වාමින් වහන්සේ අපේ හමුවේ තබන පුද්ගලයන්ගේ ජීවිත. අවසානයේ ප්‍රේමවන්තයනි මේ දේව සුරක්ෂිතභාවය අපි ගොඩක් වෙලාවට ප්‍රාතිහාරයන් වලට කැමති ජනතාවක්නේ. අරුම පුදුම දෑ සිද්ධ වෙනවා නම් අපි හරි ආසයි. මේ දේව සුරක්ෂිතභාවය භෞතික ආකාරයෙන් එන්නටත් පුළුවන්. අපිට දැනෙන පේන විදිහට. මට අසනීපයක් තිබුණා ඒක පහ වෙලා ගියා. මට කන්න කෑම නැතුව හිටියා මට කන්න ලැබුණා. භෞතික විදිහටත් එන්නට පුළුවන්. හැබැයි මේ දේව සුරක්ෂිතභාවය අධ්‍යාත්මික විදිහට එන්නත් පුළුවන්. ස්වාමින් වහන්සේ මේ ඊශ්‍රායල් වරුන්ව ආශිර්වාද කරනවා ප්‍රේමවන්තනි. දිවිතීය නීති සංග්‍රහයේ ඔබ අනිවාර්යෙන්ම කිව යුතු කොටසක් මේක. දිවිතීය නීති සංග්‍රහයේ 28 වෙනි පරිච්ඡේදය. දිවිතීය නීති සංග්‍රහයේ 28 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 4 වෙනකම්. ප්‍රේමන්තේනි ස්වාමීන් වහන්සේ කියන ඔබව මම ජාතියක් විදිහට ආශිර්වාද කරනවා 27. මම ඔබව ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය ඔබව ආරක්ෂා කරනවා සියලුම නපුරෙන්. අපේ ජීවිතයන් වල සමහර අත්දැකීම් තියෙනවානේ ප්‍රේමන්තේනි. මම බොහොම හිතේ සැක ගොඩාක් තියාගෙන ලොකු බයක් එක්ක වැඩකට අත ගහනවා. හිතපු නැති විදිහට ඒක සාර්ථක වෙනවා. හිතපු නැති විදිහට ආශිර්වාද. සමිදානන් වහන්සේගේ ආශිර්වාදය. මගේ හයිය හත්තියක් නෑ එතන. මගේ බලයක් නෑ එතන. එතන තියෙන්නේ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය. හැබැයි ඒක මොකද්ද? ඒක මොන විදිහටද වුනේ? අපි දන්නේ නැහැ. හැබැයි ඒක අධ්‍යාත්මික දේව සංරක්ෂණයේ අපේ පංචේන්ද්‍රියයන් වලට ග්‍රහණය වෙන්නේ නැහැ. ඔබ නිකමට හිතන්න ඔය ආකාරයෙන් ලැබිච්ච කොච්චර දේවල් අපේ ජීවිතයන් වල තිබෙනවද? මම දන්නේ නැහැ ඒක කොහොමද වුනේ කියලා. දරුවෝ විභාග වලට ඉඳගනිද්දි සමහර අවස්ථා තිබෙනවා දන්නේ නැහැ කොහොමද එච්චර රිසල්ට් එකක් ආවේ කියලා. අපි පාඩම් කරලා තියෙනවා. අපි උත්සාහ කරලා තිබෙනවා. හැබැයි එච්චර දෙයක් එන්නේ දේව සුරක්ෂිතභාවයේ ප්‍රේමවන්තේනි. සමහර තැන්වල තියෙනවා අපි හිතපු නැති අපි ජීවිතය අතෑරලා දාලා තිබුණේ. ඒක කකුල් දෙක ගාවටම ඇවිල්ලා. අපි දන්නේ ඒක කොහොමද වුනේ කියලා. දේව සුරක්ෂිතභාවය. හැබැයි අපි ගොඩක් ආස අර භෞතික දේව සුරක්ෂිතවාදයට තමයි. ඒකයි පාලු කරේ මිනිස්සු ගමන් කරද්දී ඊශ්‍රායල් ජනතාව ස්වාමින් වහන්සේ ඔවුන්ට මන්න දෙනවා. නික්මයාමේ 16:4 ස්වාමීන් වහන්සේ උන්ට මන්න ලබා දෙනවා. ඔවුන් පොරොන්දු දේශයට ඇතුළත් වෙනකම්ම ඔවුන්ගේ ජීවිත පෝෂණය කරන්නට ස්වාමීන් වහන්සේ ආහාර ලබා දුන්නා. ඔවුන්ට පිපාසය දැනෙද්දී ස්වාමීන් වහන්සේ පර්වත පළලා ඒ ස්වාමීන් වහන්සේ උන්ගේ පිපාසය සංසිඳුවා. දේව සුරක්ෂිතභාවය. හැබැයි මේ සුරක්ෂිතභාවය සිද්ධ වෙන්නේ අපි හිතන පතන ආකාරයට නෙමෙයි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට කරන්නට තියෙන එකම දේ
අපිට නියම වෙච්ච වැඩක් තියෙනවානේ. ඒ වැඩේ බයසක නැතිව, කම්මැලිකමක් නැතිව ස්වාමින් වහන්සේගේ සැලැස්ම මොකද්ද කියන දේ මෙනෙහි කරමින් ඒ වැඩේ නිරත වෙන එක. මම එක පියතුමෙකුගේ කතාවක් ඇහුවා ටික කාලයකට ඉස්සෙල්ලා. ඒ ෆාදර් පල්ලියකට ගිහිල්ලා අලුත් අපොයින්ට්මන්ට් එකකට. එයාගේ අලුත් පත්වීමත් එක්ක. ඒ පත්වීමට යද්දී පළවෙනි පූජාව තියෙන දවසේ කාලයකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දෙයක්. පුංචි එවුන් 4-5 දෙනෙක් හිටියලු. දෙන්නගේ කපල් එකක් හිටියලු, යුවලක් හිටියලු. හැබැයි දැක්කම තේරෙනවලු ඒ යුවල කිසිම සම්බන්ධතාවයක් නැහැ, කිසිම හිනාවක් නැහැ, කිසිම දැක්කම ආස හිතෙන්නේ නැහැ. ඔරෝවගෙන වගේ නේ ෆාදාවට තරහ වගේ හිටියලු දෙන්නෙක්. ඊට පස්සේ බලාගෙන හිටියා අන්තිමට 4-5 දෙනා ඉන්නේ. පූජාව පටන් ගත්තලු. පූජාව පටන් ගත්තම අතරමඟදී වයසක මිනිස්සෙක් ආවලු බොහොම කසඩ විදිහට. එන ජරාවට ඇදගෙන අතේ ලණුවකුත් තියාගෙන කොහේ හරි යන ගමන් පල්ලියට පාත් වෙලා වගේ. හැබැයි ඔය ඔක්කොම දිහා දකිද්දී පාද උත්සාහ කෙරුවලු ඉන්න අය නෙමෙයි. මම මගේ පූජාව කොහොම හරි හොඳට තියෙනවා. කී දෙනෙක් හිටියත් මට වැඩක් නැහැ. මම ජේසුගේ යාගයට සම්බන්ධ වෙනවා එක සිටින්. දේශනාව දුන්නා, දිව්‍ය අභිරහස් කෙරුවා, දිව්‍ය පූජා ඉවර කළා. පුංචි උන් දෙන්න තුන් දෙනා ඇවිල්ලා ළඟට ඉල්ල කතා කරුවා. ඊටු ඔක්කොම නිකන් පිට වෙලා ගියා. ෆාදර්ත් ඔක්කොම ටික ඉවර කළා. තමන්ගේ මිෂන් හවුස් එකේ තමන් අතර වෙන තැන ටිකක් දුරලු තියෙන්නේ. එතනට යද්දී මේ ෆාදර්ව දෙන්නෙක් හොරකම් කරනවා. හොරකම් කරනවා කියන්නේ ෆාදර් ගාව තිබිච්ච දේවල් උදුරගෙන යනවා. ෆාදර්ට ගහලා ෆාදර් ගාව තිබිච්ච දේවල් උදුරගෙන යනවා. ඊට පස්සේ මිෂන් හවුස් එකට ඇවිල්ලා ෆාදර් කල්පනා කරලු මේට වඩා නරක දවසක් තියෙන්නට විදිහක් නෑ මගේ ජීවිතේ. කරපු වැඩේ කිසිම සාර්ථකත්වයක් නෑ වගේ. පූජාව අහන්න මිනිස්සු නෑ, දේශනාවක් කෙරුවට වැඩක් නෑ, ඒකට හුම්කම් දෙන්න කවුරුවක්වත් නෑ. අන්තිම තිබිච්ච දේවලු නැති වුණා. මෙහෙම පළවෙනි දවස පටන් ගන්න තින්නේ මෙහෙම. ඊට පස්සේ ෆාදර් හිතුවලු කවදා හරි මං යන්න ඉස්සෙල්ලා මේක මේ මිනිස්සුන්ට මං කියනවා කියලා. මේ ෆාදර් අවුරුදු 5ක් විතර ඉඳලා අන්තිම දවසේදී දේශනාව ඉවරලා යන්න ලං වෙද්දී මිනිස්සු ඔක්කොටම කතා කරලා කිව්වලු අද මම ඕගොල්ලෝගේ සම්මුව අරගෙන යනවා. මගේ මෙහෙතන මගේ වැඩ කටයුතු පටන් ගත්තේ මම මේ විදිහට. මං ආපු දවසේම හිටියේ මෙච්චරයි. දෙන්නෙක් හිටියා, යුවලක් හිටියා, වයසක මිනිස්සෙක් මේ විදිහට ආවා. මාව යද්දී හොරු ඇවිල්ලා මාව සුද්ධ කරලා ගියා. මගේ තිබිච්ච ඔක්කොම ටික අරගෙන ගියා. මම පටන් ගත්තේ මෙහෙම මේ මිසම. කළා කතාවකුත් දීලා ඉවර වෙලා යන්න යද්දී යුවලක් ආවලු. ඒ යුවල ෆාදර් කිව්වලු ෆාදර් ඔය කතාවේ ඉන්න දෙන්න අපි දෙන්න හිටියේද? එදා අපි දෙන්න ආවේ ගෙදර ගොඩාක් ලොකු ප්‍රශ්න ගොඩාක් කරගෙන. අන්තිමට අපි තීරණය කෙරුවා අපි දෙන්න වෙන් වෙනවා කියලා. වෙන් වෙනවා කියලා තීරණය කළා අන්තිම වතාවට පල්ලියමු කියලා හිතලා අපි දෙන්න ආවේ. හැබැයි ෆාදර්ගේ දේශනාව අහලා අපි දෙන්න තීරණය කෙරුවා අපේ විවාහ ජීවිතය කොහොම හරි ආරක්ෂා කරගන්නවා කියලා. ඊට පස්සේ වයසක මිනිස්සෙක් ඇවිල්ලා කිව්වලු ෆාදර් අර කසඩ විදිහට ජරා වෙලා ලණුවකුත් අතේ තියාගෙන ආවේ මම. මගේ පවුලට දේවල් කරන්නේ කොහොමද? මගේ ඉස්සරහා දේවල් ගොඩනගන්නේ කොහොමද කියලා මට කිසිම අදහසක් නැති වෙලා අන්තිමේදී බෙල්ල වැල දාගන්නවා කියලා හිතලා බෙල්ල වැල දාගෙන නැද්දි ෆාදර් ලණුව කඩලා ගියා. මොකද්ද කරන්න කියලා කල්පනා කර යද්දි පල්ලිය මතක් වුණා. පල්ලියට ඇවිල්ලා ඉඳගෙන ඉද්දි ඒ මම තමයි ආවේ. හැබැයි ඔබ වහන්සේගේ තිබිච්ච පූජාවයි අහපු දේශනාවයි එක්ක මම තීරණය කෙරුවා නෑ. මම මෙතනින් මේක ඉවර කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතනට ආවලු තරුණ දරුවෙක්. තරුණ දරුවා ඇවිල්ලා කිව්ලු ෆාදර් අර ඔබ වහන්සේ ගාව තිබිච්ච දේවල් හොරකම් කරගෙන ගියේ මම. ඒ හොරකම් කරගෙන යද්දී අපි දෙන්නෙක් ආවා. එක්කෙනෙක්ව හැප්පුණා ෆාදර්. එයා මැරුණා. ඒ තිබිච්ච දේවල් අතර බයිබලයක් තිබුණා ෆාදර්. ওই බයිබලේ මම කියවන්න පටන් ගත්තා. අද මම හැම දෙයක්ම හරි ගස්සගෙන මගේ ජීවිතයේ නිවැරදි මාර්ගයට අරගෙන ඇවිල්ලා මම අද මේ විදිහට ඉන්නවා. ප්‍රියමතිනි සමහර වෙලාවට අපිට හිතෙන්නට පුළුවන් අපි කරන වැඩ කටයුතුත් එක්ක මොනවද මේ වෙන්නේ? මේවල කිසි තේරුමක් තියෙනවද? මේවා කළා ප්‍රයෝජනයක් තියෙනවද? මේවලින් කවුරු හරි කාට හරි ප්‍රයෝජනයක් තියෙනවද? අපි අසාර්ථකයි කියලා අපිට දැනෙන්නට පුළුවන්. අපිට හිතෙන්නට පුළුවන් කවුරුවක්වත් අපිට උදව් කරන්නේ නැහැ. කවුරුවක්වත් මගේ සහායට නැහැ.
දේව සුරක්ෂිතභාවය ප්‍රේමාන්තේනි එහෙම කිසි කෙනෙක්ව අතහරින්නේ නැහැ. අපිට තියෙන්නේ අපේ කාර්ය කරන්න. ඉතුරු ටික ස්වාමීන් වහන්සේ කරනවා. අපි අපේ කාරණාව සිද්ධ කරන්නේ නැතිව කිසිම දෙයක් වැඩක් නැහැ. ප්‍රතිඵල ගැන විතරක් හිත නිකමට හිටියොතින් අපිට මුකුත් ලැබෙන්නේ නැහැ ප්‍රේමාන්තේනි. කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබගේ පෞල් ජීවිතයේදී එහෙමයි, දරුවනි ඔබගේ ඉගෙන ගැනීම වලත් එහෙමයි. කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ස්වාමීන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා ජීවත් වෙන්නට පටන් ගද්දී අපි හිතන්නේ නැති විදිහට දේව සංරක්ෂණය අපිව ආශිර්වාද කරනවා. ඒ ස්වාමීන් වහන්සේ මොකද කිසිම වෙලාවක කිසිම කෙනෙක්ව අතහරින්නේ නැහැ. ඒ නිසා අද මේ මොහොතේදී ඔබ ඉන්න විදිහ ඔබ පහු කරගෙන යන අත්දැකීම එක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා ප්‍රේමන්තිනි. ස්වාමීන් වහන්සේ කියනවා නම් මගේ වචනය තුල ජීවත් වෙන්න මම ඔබව නැවත කැඳවනවා. මම ඔබව නැවත කැඳවනවා. මම ඔබ නැවත ගොඩ නගනවා. මගේ ආශිර්වාද තුල ඒ ස්වාමීන් වහන්සේ ඒ දේ කරනවාමයි. ඒ නිසා අපි ඉල්ලමු මේ යාගයේදී ඒ විශ්වාසයේ වන්තකම තුල ජීවත් වෙන්නට පුළුවන් වරම අපි හැමෝටම ලබා දෙන්නට කියනවා.